ඔබ හිතන්න අහසේ පාවෙන ජෝද වතුරට ඇවිල්ලා එකපාරටම ඔබේ ඔළුවට වඩම් වැටලා මොනව වෙයිද? විනාඩි කිහිපයක් ඇතුළත මුළු ගම්මානයක්ම වතුරෙන් යට කරලා ගෙවල් දොරවල් සුණු විසුණු කරලා දාන්න තරම් පුළුවන් සෝබාදහමේ දරුණතම අවස්ථාවක් ගැනයි අද අපි කතා කරන්න යන්නේ. මේක සාමාන්‍ය වැස්සක් නෙවෙයි. මේ තමයි cloud burst. එහෙම නැත්නම් වලාකුළු පිපිරීමක් කියන්නේ. 0 point. Unravel the unknown. සරලවම කිව්වොත් cloud burst එකක් කියන්නේ අහසින් වැටෙන වතුර බෝම්බයක් වගේ දෙයක්. සාමාන්‍යයෙන් අපිට දවසක් තිස්සේ ලැබෙන වර්ෂාපතනය විනාඩි කිහිපයක් ඇතුළත එකම තැනකට ඇදහැළුවොත් ඒක හිතා ගන්නවත් බැරි තරම් විනාශයක් කරනවා. විද්‍යාත්මකව කිව්වොත් පැයකට මිලිලීටර් 100කට වඩා වැඩි වර්ෂාපතනයක් කුඩා ප්‍රදේශයකට ලැබීම තමයි මෙලෙස හඳුන්වන්නේ. මේක ගොඩක් වෙලාවට සිද්ධ වන්නේ කඳුකර ප්‍රදේශවල. පොළොවෙන් ඉහළට යන උණුසුම් වාතය සහ වැහි වලාකුළු එකිනෙක ගැටුනම ඒ වලාකුළු වල තියෙන ජල වාෂ්ප එකපාරටම ඝනීභවනය වෙනවා. මේ වලාකුළු වලට තවදුරටත් මේ මහා ජලකන්දරාව දරාගෙන ඉන්න බැරි නිසා හරියටම වතුර පිරුණු බැලුමක් පුරනවා වගේ ඒ මුළු වතුර තොගයම එකපාරටම පොළවට කඩන් වැටෙනවා. ලෝකයේ සිද්ධ වුණ භයානකම ක්ලවුඩ් බර්ස්ට් සිද්ධියක් විදියට 2013 ඉන්දියාවේ කෙදර්නාත් විනාශය හඳුන්වන්න පුළුවන්. එදා විනාඩි ගාණක් ඇතුළත දහස් ගණන් මිනිස්සු ජීවිතක්ෂයට පත් වුණා. ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ ඇතැම් නායයන් සහ හදිසි ගංවතුර තත්ත්වයන් ප්‍රධාන හේතුවක් තමයි මේ වලාකුළු පිපිරීම. මේ වගේ දෙයක් කලින් අනාවක කියන්න ඉතාම අමාරුයි. හැබැයි ඔබ කඳුකර ප්‍රදේශයක ඉන්නවා නම් එකපාරටම සඳුරු වෙලා අසාමාන්‍ය විදියට මහා වැස්සක් වැටෙනවා නම් වහාම ස්ථානයකට යන්න. මොකද cloud burst එකක් එක්කෙන flash flood එකක් එහෙම නැත්නම් හදිසි ගම්මුතුරකට පුළුවන් විශාල ගොඩනැගිලි පවා ගහගෙන යන්න. සෝබාදහම හරිම විස්මිතයි වගේම භයානකයි. cloud burst එහෙම නැත්නම් වලාකුළු පිපිරීම කියන්නේ ඒ භයානක බවේ උපරිම අවස්ථාවක්. මේ වීඩියෝ එක ගැන ඔයාලා මොකද හිතන්නේ? ලෝකයේ සැඟවුණු අద్භූත සහ විස්මිත දේවල් සොයාගෙන යන ගමනට එකතු වෙන්න දැන්ම අපේ 0 point channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ටත් මේ වීඩියෝ එක බලන්න, share කරන්න අමතක කරන්නත් එපා.